එක මායා කතාවක පුංචි නගරයක් තිබුණා. දවසින් වැඩි වෙලාව මීදුමෙන් වැහිලා තිබුණු නගරයක්. මේ නගරයට යන්න තිබුණු ලස්සනම පාරවුණේ කෝච්චි පාර. මේ මුළු රටේම ලස්සනම දුම්රිය මාර්ගයේ අන්තිම දුම්රිය නැවතුම්පල තිබුණෙත් මේ කියන නගරෙමයි. නගරයක කෙළවරක මීදුමෙන් මිලාගත් හරිම ගුප්ත ලොකු කඳුවැටියක් තිබුණා. මේ කන්දෙන් කඩාහැලෙන පුංචි පුංචි දියඇලි නිසා නගරේ තවත් ලස්සන විරයි පෙනුනේ. සමහරු නම් විශ්වාස කරේ නගරයේ ආරක්ෂකයා මේ කන්ද තාමත් ජීවත් වෙනවා කියලා. ඒ වගේම එයාගේ ආරක්ෂාකාරී හුස්ම මීදුම් මලාවක් විදියට නගරේ පුරාම පැතිරලා තියෙනවා කියලා. සරුසාර තේවතුවලින් පිරලා තිබුණෝ මේ නගරේ මැද හරිම ලස්සන පන්සලක් තිබුණා. හැන්දෑව මෝරණකොට මේ පන්සලේ පිරිත් හඬ නගරේ පුරාම පැතිරලා යනවා. ඒ මන්ත්‍ර ධ්වනියයි මීදුමයි තේවතුවලින් හමාගෙන එන තේ සුවඳයි එකතු වෙලා අමුතුම හැඟීමක් නිර්මාණය කරනවා. ඉර පැහැගෙන යනවත් එක්කම අන්තිම දුම්රියේ හඬ කිලෝමීටර ගණනක් ඈතින් නැසෙනවා. ඒ හඬ මේ නගරේ හිරු බැස යන සමයේ ගැඹුරු පණිවිඩයක් පතුරවනවා. කන්තෝරුවල වැඩ කරන අය ඒ හඬත් එක්ක නිවෙස් බලා යන්න සූදානම් වෙනවා. අන්තිම දුම්රියෙන් අතර වෙලා යනවත් එක්කම නගරය සෙමින් සෙමින් රාත්‍රියේ නිහඬ යවේ ගෙලෙනවා. ඒ වෙලාව මීදුම වටත් ගහන වෙලාව. වීදි පුරාම සොතු සලුවක් දාලා වගේ. හෙමි හෙමීට මුළු නගරෙම මීදුමෙන් වෙහිලා යනවා. ඒව නගරයක් ඇත්තටම තියෙනවද? ඔව් තියෙනවා. ඒ තමයි පදොල්ල මායාකාරී නගරය. ඔබේ හිතේ සදා නොමියන සොඳුරු නැවතුම් පොළ.